හරි. අද මේ විවරණයෙන් අපි එකතු වෙන්නේ විද්‍යා ලෝකයේ තියෙන අතිශය උද්වේගකර රහස් පරීක්ෂක කතාවකට. ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියෙන ග්‍රහලෝකයක් ගැන ලැබෙන දත්ත සහ එතන ජීවයක් තියෙන පුරුවන් කියන ගැඹුරු විද්‍යාත්මක කාරණය ගැන තමයි අපි අද කතා කරන්නේ. මේක නිකන් කතාවක් නෙවෙයි. මේ විශ්වයේ අපි තනි වෙලා නැහැ කියන එක ඔප්පු කරන්න අපිට ලැබිලා තියෙන ආසන්නම අවස්ථාව තමයි මේක. හරි. අපි මේ ගැන ටිකක් ගැඹුරටම ගිහින් බලමු. ආලෝක වර්ෂ 124ක් ඈතින් තියෙන තැනක ජීවයක් හොයනවා කියන්නේ දැන් විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. අද වෙද්දි මේක විශ්වයේ තියෙන අති නවීනම තාක්ෂණය පාවිච්චි කරලා සිද්ධ වෙන සක්‍රීය රහස් පරීක්ෂණයක්. ඒ කියන්නේ හරියට අපරාධයක් වුණාම ඇඟිලි සලකුණු හොයනවා වගේ අතිශය සියුම් වගේම ත්‍රාසජනක වැඩක්. මේ තැනදී තියෙන වටිනාකම ඉතාමත් විශාලයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ නික්කු මදුසුදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමට අනුව දැනට ලැබිලා තියෙන දත්තවලින් පේන විදිහට මේ ග්‍රහලෝකයේ පිටසක්වල ජීවයක් තියෙන 99.7ක සම්භාව්‍යතාවයක් තියෙනවා. හිතලා බලන්න 99.7ක් මේක මුළු විද්‍යාලෝකයේම උඩු යටිකුරු කරන තරමේ දැවැන්තාගයක්. පළවෙනි කොටස K2-18b ග්‍රහලෝකයේ සෙවීම. ඒ කියන්නේ සැකකරු සහ විශාලන කාචය. මේ අභිරහස ඇත්තටම පටන් ගන්නේ මීට අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ 2009 දී NASA ආයතනය කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශගත කිරීමත් එක්කයි. මේ කෙප්ලර් දුරේක්ෂය කොච්චර සංවේදීද කියනවනම් ඒක හරියට කිලෝමීටර් 10ක් ඈතින් තියෙන වාහනයක හෙඩ්ලයිට් එකක් ඉස්සරහින් යන පුංචි මැස්සෙක් නිසා ඒ ආලෝකයේ ඇතිවෙන වෙනස අඳුර ගන්න වගේ පුදුමාකාර වැඩක්. ග්‍රහලෝකයක් තමන්ගේ තාරකාව ඉස්සරහින් යද්දී ඒ තාරකාවේ ආලෝකයේ සිද්ධ වෙන පුංචි අඩුවීම විද්‍යාඥයන් අල්ලගන්නේ අන්නේ වගේ අතිශය සියුම් ක්‍රමයකට. හැබැයි 2013 වෙද්දි ලොකු ප්‍රශ්නයක් වුණා. මේ දුරේක්ෂයේ දිශාව පාලනය කරන රෝද දෙකක්ම සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වුණා. ව්‍යාපෘතිය ඉවරයි කියලා හිතපු වෙලාවේ ඉංජිනේරුවන් මාරම විසඳුමක් ගෙනාවා. සූර්ය සුළං පාවිච්චි කරලා මේ දුරේක්ෂය සමබර කරන්න වුන් සමත් වුණා. මේක හරියට ගංගක වතුරේ සැරෙන් විතරක් කයක් බෝට්ටුවක් පහළනය කරනවා වගේ වැඩක්. අන්න ඒ විශිෂ්ට උත්සාහය නිසා තමයි K2 කියන මේ අලුත් මෙහෙයුමට පාර කැපෙන්නේ. ඉතින් මේ K2 මෙහෙයුමෙන් තමයි 2015 අවුරුද්දේ අපේ මේ ප්‍රධාන සැකකරු එහෙම නැත්නම් K2-18b ග්‍රහලෝකය හොයාගන්නේ. මේක ආලෝක වර්ෂ 127ක් ඈතින් පිහිටලා තියෙන්නේ. Tamange රතු වාමන තාරකාව වටා යන්න මේකට යන්නේ දවස් 33ක් වගේ සුළු කාලයක්. මේ ග්‍රහලෝකය පෘථිවිය වගේ 2.6ක් ගුණයක් විශාල වුණාට ස්කන්ධයේ තියෙන්නේ පෘථිවිය වගේ 8.6ක් ගුණයක් විතරයි. මේ අඩුවෙන් තියෙන ස්කන්ධය නිසා අපිට පැහැදිලි වෙන ලොකුම දේ තමයි මේක නිකම්ම ඝන පාෂාණ වලින් ලෝකයක් වෙන්න බැහැ කියන එක. මේකේ විශාල ප්‍රමාණයකට තියෙන්න ඕනේ ජලය. දෙවනි කොටස වායුගෝලය කියවීම එහෙම නැත්නම් රහස් පරීක්ෂක ක්‍රමය. දැන් මෙතනදී ඇත්තටම රසවත්ම කාරණය තමයි මේ ග්‍රහලෝකයේ උෂ්ණත්වය. තාරකාවේ ඉඳන් තියෙන දුර අණුව ගණනය කළාම මේකේ උෂ්ණත්වය තියෙනුනේ සෙල්සියස් අංශක -8ක විතර. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම මිදුණු අයිස් ලෝකයක් වෙන්න බෑ. එහෙනම් කොහොමද මෙතන ද්‍රව ජලය තියෙන්නේ? මේකට උත්තරේ හැංගිලා තියෙන්නේ ඒකේ වායුගෝලයේ ඇතුලේ. මේක විසඳන්න විද්‍යාඥයන් පාවිච්චි කරන්නේ සම්ප්‍රේෂණ වර්ණාවලීක්ෂණය කියන ක්‍රමය. වචනේ සංකීර්ණ වුණාට මේක අභ්‍යවකාශයේ තියෙන රහස් පරීක්ෂක ක්‍රමයක්. කිලෝමීටර් ට්‍රිලියන ගණනක් ඈතින් තියෙන ලෝකයක රසායනික ඇඟිලි සලකුණක් කියවන්නේ මේ තාක්ෂණය හරහායි. තාරකාවේ ආලෝකීය වායුගෝලය හරහා එද්දී වායුගෝලයට උරා ගන්නා ආලෝක තරංග මොනවද කියලා මේකෙන් හරියටම බලා ගන්න පුළුවන්. මේක සිද්ධ වෙන පියවර හරිම සරලයි. ග්‍රහලෝකයේ තාරකාව ඉස්සරහින් යද්දී තාරකාවේ ආලෝකය ග්‍රහලෝකයේ වායුගෝලය හරහා පිරීගෙන එනවා. එතකොට වායුගෝලයේ තියෙන අණු විසින් නිශ්චිත ආලෝක තරංග එහෙමත් නැත්නම් වර්ණ අවහිර කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සෝඩියම් වලින් නැනෝමීටර් 589ක තරංග අවහිර කරනවා. ඒ වගේම ජල වාෂ්ප මගින් නැනෝමීටර් 1400ක තරංග අවහිර කරනවා. අන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙන් තමයි අපි වායුගෝලයේ තියෙන්නේ මොනවද කියලා හරියටම අඳුරගන්නේ. තුන්වෙනි කොටස හයිජෙන් ලෝක න්‍යාය. හයිඩ්‍රජන් සහ සාගර. මේ ලැබුණු අමුතු දත්ත පැහැදිලි කරන්න නික්කු මදුසුදන්ගේ කණ්ඩායම අලුත්ම න්‍යායක් ඉදිරිපත් කළා. අපි බලමු ඒ න්‍යාය මොකක්ද කියලා. ඒක තමයි මේ හයිෂියන් ලෝකය කියන සංකල්පය. මේ වචනේ හැදෙන්නේ හයිඩ්‍රජන් සහ සාගරය කියන වචනේ දෙක එකතු වෙලා. මෙතනදී කියවෙන්නේ විශාල ඝන හයිඩ්‍රජන් වායුගෝලයකින් වැහුණු ඊටමත් ගැඹුරු ද්‍රව සාගරයක් තියෙන ග්‍රහලෝකයක් ගැන. මේ හයිඩ්‍රජන් ස්තරය හරියට බ්ලැන්කට් එකක් වගේ එහෙමත් නැත්නම් හරිතාගාර වායුවක් වගේ ක්‍රියා කරලා මේ මුළු ග්‍රහලෝකයේම උණුසුම තියාගන්නවා. අන්න ඒ නිසා තමයි ජලය මිදෙන්නේ නැතුව ද්‍රව තත්වෙෙම පවතින්නේ.
මේ වායුගෝලයේ සංයුතිය දිහා බැලුවොත් 85% වගේ විශාල ප්‍රමාණයක් තියෙන හයිඩ්‍රජන් සහ හීලියම්. ඉතිරි පොඩි කොටසේ තමයි මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් වගේ වායු තියෙන්නේ. ඉතින් මේ වගේ පරිසරයක ජීවයක් තියෙනවා නම් ඒක අපේ ලෝකයේ වගේ ඔක්සිජන් මත රඳා පවතින ජීවයක් වෙන්න බෑ. අකුණු ගැසීම් වලින් හරි එහෙමත් නැත්නම් සාගර පතුලේ තියෙන ගිනි කඳු වලින් හරි ශක්තිය අරගෙන හැදුණු සම්පූර්ණයෙන්ම වෙනස් ජීව විද්‍යාත්මක මාර්ගයක් තමයි මේකේ තියෙන්න පුළුවන්. හතරවෙනි කොටස ජේම්ස් වෙබ් සාක්ෂි. ඒ කියන්නේ මේ කතාවේ ප්‍රබලම සලකුණ. ඉතින් මේ න්‍යාය ඔප්පු කරන්න අපිට වඩාත් ප්‍රබල සාක්ෂි ඕන වුණා. අන්න ඒ වෙනුවෙන් තමයි ඩොලර් බිලියන 10ක් වියදම් කරලා හදපු අතිවිශාල ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මේ මෙහියුමට එකතු වෙන්නේ. සහ මේකෙන් ඊටමත් අපූර්වට පැහැදිලි වෙනවා අපේ තාක්ෂණය කොයිතරම් දුරට ඇවිත් තියෙනවද කියන එක. කලින් පාවිච්චි කරපු හබල් දුරේක්ෂය හරියට කළුසුදු රූපවාහිනියක් වගේ නම් ජේම්ස් වෙබ් දුරේක්ෂය කියන්නේ නවීන අධිවිභේදනයක් තියෙන ඒ කියන්නේ HD වර්ණ රූපවාහිනියක් වගේ. මේ අලුත් දුරේක්ෂයට තියෙන පුළුල් අදෝරක්ත කිරණ දැකීමේ හැකියාව නිසා කලින් කොහොමවත් හොයාගන්න බැරි වුණු සංකීර්ණ ජෛව අනුපවා ඊට පැහැදිලිව ග්‍රහණය කරගන්න අපිට දැන් පුරුවන්. 2023 සැප්තැම්බර් මාසයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් කරපු දත්ත විශ්ලේෂණයෙන් පස්සේ මුළු විද්‍යා ලෝකයේම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මවිතයටපත් වුණා. ඔවුන්ට මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව අතිශය වැදගත් රසායනික සංයෝගයක් හොයාගන්න ලැබුණා. ඒ තමයි DMS එමත් නැත්නම් ඩයිමීථයිල් සල්ෆයිඩ් කියන සංයෝගය. මේ DMS කියන්නේ ඇත්තටම අපේ සාගරයෙන් එන සුවඳට ප්‍රධානම හේතුව. පෘථිවියේදී නම් මේ සංයෝගය නිෂ්පාදනය වෙන්නේ මුහුදේ ඉන්න ඇල්ගී සහ බැක්ටීරියා වගේ සාගර ජීවීන්ගෙන් විතරමයි. අනිත් වායුන් වලින් ජීවයක් ගැන නිකම්ම සැකයක් විතරක් ඇති කරද්දී මේ DMS හොයා ගැනීම හරියට එතන ජීවයක් තියෙනවා කියලා කෑ ගහලා කියනවා වගේ අතිශය ප්‍රබල සාක්ෂියක්. කස්වෙනි කොටස අතුරුදන් වූ කොටස ඉතිරි වේ ඇති සැකය. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි විද්‍යාව කියන්නේ හැඟීම් වලට වඩා දැඩි ප්‍රමිතීන් සහ සාක්ෂි මත වැඩ කරන දෙයක්. ඒ නිසා මේ හොයා ගැනීම ඇතුළේ තාමත් පොඩි සැකයක් ඉතුරු වෙලා තියෙනවා. දැනට මේ දත්තවල නිර්වද්‍යතාවය තියෙන්නේ 3 සිග්මා මට්ටමේ. ඒ කියන්නේ 99.7ක විශ්වාසයක් තියෙනවා. හැබැයි තාරකා විද්‍යාවේදී මේ වගේ ඓතිහාසික සොයාගැනීමක් නිල වශයෙන් ලෝකයට ප්‍රකාශ කරන්න නම් ඒක 5 සිග්මා මට්ටමටම එන්න ඕනේ. ඒ කියන්නේ 99.9999ක නිශ්චිතභාවයක් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ. මේ සැකයට ප්‍රධානම හේතුව තමයි අතුරුදන් වෙලා තියෙන ඊතේන්. හයිඩ්‍රෙක්ෂන් මොඩල් එකට අනුව මේ තරම් DMS හැදෙනව නම් එතන අතුරුපලයක් විදිහට අනිවාර්යයෙන්ම ඊතේන් තියෙන්නම ඕනේ. ඒ තාමත් දත්තවලින් ඒක හොයාගෙන නැහැ. ඒ වගේම ජීව විද්‍යාත්මක නොවන වෙනත් ක්‍රමවලින් ඒ කියන්නේ පාරජම්බුල කිරණ ප්‍රතික්‍රියා වගේ දේවල් වලින් මේ DMS හැදෙනව වෙන්න පුළුවන්ද කියන එකත් විද්‍යාඥයන්ට එකපාරටම බැහැර කරන්න බෑ. අපි බලමු මේ කතාව තවදුරටත් ගොඩනැගෙන විදිහ. මේ ප්‍රශ්න විසඳන්න පරිශන කණ්ඩායම ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් කරන ඊළඟ නිරීක්ෂණය සඳහා දැඩි ඉලක්ක ලයිස්ට්ෝක් හදාගෙන තියෙනවා. මුලින්ම 5 සිග්මා මට්ටමට ළඟාවීම. දෙවනුව ඇතුරුදන් වුණු ඊතේන් හොයා ගැනීම. තුන්වනුව ඇමෝනියා නොමැති බව තහවුරු කිරීම සහ අවසාන වශයෙන් ජීව විද්‍යාත්මක නොවන ක්‍රමවලින් DMS හැදෙන එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම. මේ ටික සාර්ථක වුණොත් නම් අපේ මානව ඉතිහාසය අනිවාර්යෙන්ම අලුතින් ලියවේ. අපි අපේ අසල්වැසියන්ව මේ අඳුරු විශ්වයේ හොයන ගමන් ඉන්නවා. ඒත් මේ විවරණයේ අවසානයේදී අපිට කල්පනා කරන්න වෙන ගැඹුරු දෙයක් තියෙනවා. අපි මේ විදිහට විශ්වයේ ජීවයක් හොයනකොට අපිට වඩා ගොඩක් දියුණු ජීවීන් මීට කලින් ඉඳන්ම අපි දිහා බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්ද? මේ මහා ප්‍රහේලිකාවට උත්තරය සමහර විට ඊළඟ දුරේක්ෂ නිරීක්ෂණයෙන් අපිට ලැබෙන්න ඉඩ තියෙනවා.